දෙනියායේ පැත්තේ බජට් ප්ලේස් එකක් හොයනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අද යන්නේ ලස්සන දැනකට අපි කියලා බලමු මොන වගේ තියෙද කියලා. ඩීඑල්-එකකින් නාලා සින්දුවක් කියලා එන්ජොයි කරන්න කැමති අයට වටින ප්ලේස් එකක්. ඉතින් මේ කාලේ ගොඩක් අය ලක්සරි ටයිප් එකකට නිවාඩුවක් ගත කරන ප්ලේස් හොයද්දි අපි හොයාගෙන ගියේ කොළ පාටින් පිරුණු ලස්සන කඳු මුදුනක තියෙන ඩීඑල් එකකින් වැටෙන සීතල වතුරකට බැහැලා හිතේ හැටියට එන්ජොයි කරන්න පුළුවන් බජට් එකට සෙට් වෙන ලස්සන බංගලෝ එකකට. ඉතින් මේ බංගලෝ එක තියෙන්නේ නුවරඑළිය වගේ සීතල දේශගුණයක් තියෙන සුන්දර දෙනියායේ බෙවර්ලි කියන ගමේ. ඉතින් වැඩි විස්තර vlog එක බලද්දී ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කලින් දවසේ රෑ ට්‍රිප් එකට රෙඩි වුණේ. ඒක සුත්තිරි යල්ල ලංකාවේ. ගයිස් බඩු ගත්තා. එනවා. තව පිලක්. 710යි. සියලුම තුන පහ බඩු ගත්තා. චාමින්. තුන පහ නම් චාමින්. මේ මුදල් නොකවා ප්‍රචාරය කරන්න දැන්වීමකි. අපි දැන් ඉන්නේ ගැටබොතු දේවාලේ. තව කිලෝමීටර් 10ක් වගේ තියෙනවා දෙනියායට. මල්ලා මේක වීඩියෝ එක ග්‍රහණය වුණාද? ඈ දැන් උඹ ග්‍රහණය වුණා. හරි දැන් මේ දෙන්න ග්‍රහණය වුණා. ඕ මගේ පුත ග්‍රහණය කරලා ටික තියෙනවා. යා හරි ශාන් ග්‍රහණය වුණා. එදී අපි ගෙලින්ම යනවා දෙනියායි ටවුන් එකට. ටවුන් එකට ගිහිල්ලා එතනින් ගෙලින්ම ආයෙ යන්නේ අපි බංගලෝ එකට. අපි දෙනියායි ටවුන් එකේ සෙට් වෙමු. ඉතින් දෙනියායට ඇවිල්ලා Google Map එකේ හිමගිරි එස්ටේට් හොලිඩේ බංගලෝ කියලා සර්ච් කරාම ඔයාලට පාරවල් දෙකක් පෙන්නනවා. ඉතින් ඔයාලට කැමති පාරක එන්න පුළුවන්. ඉතින් අපි නම් ගියේ කණ්ඩිල් පාර බෙවරලිය කියන පාරේ. ඉතින් ඒ පාරේ ගියොත් ඔයාලට ලස්සන view එකක් බලාගෙන යන්න පුළුවන්. හෙලෝ ගයිස්. දැන් අපි ඉන්නේ දෙනියායේ. දෙනියායේ ඉඳලා තා කිලෝමීටර් 11ක් විතර තියෙනවා හිමගිරි එස්ටේට් බංගලෝ එකට. මේකේ නමක් නෑ නේ. මෙතනින් පල්ලෙහාට එන්න ඕනේ. පාර වැරදිලා ගියා උඩ පාරේ ගියේ දැන් යන්න ඕනේ පල්ලෙහා පාර. මෙන්න මේ හන්දිය හම්බුනාම ඔයාලා Google Map එක එතනින් එහාට යූස් කරන්න එපා. මොකද මැප් එකේ තියෙන්නේ වැරදි ලොකේෂන් එක. ඉතින් මෙන්න මෙතනින් පල්ලෙහාට තමයි යන්න ඕනේ. වම් අත පැත්තේ තියෙන පාරේ තමයි යන්න ඕනේ. ඉතින් ඔයාලා එන්නේ කාර් එකක වෑන් එකක වගේ නම් ඔයාලගේ වාහන මෙන්න මේ පාක් එකේ දාලා තමයි යන්න වෙන්නේ. ඉතින් මෙයාලගේ සෆාරි ජිප් එකෙන් ඔයාලව බංගලෝ එකටම එක්කන් යන නිසා මොන වාහනෙන් ආවත් කිසිම ප්‍රශ්න නැතුව යන්න පුළුවන්. බයික් වලින් නම් බංගලෝ එකටම බයික් වල යන්න පුළුවන්.
ආ බයික් ටිකක් ගියාද මේ පැත්තට? ගියානේ. හිමගිරියක ඉස්සරහනේ. හිමගිරිය. ඔව්. thank you. ඉතින් මේ පාර ටිකක් නන් පේරියල් පාර මතක් කරන විදිහේ පාරක්. එක පැත්තකින් ලස්සන කඳු නිම්න බලා ගන්න පුළුවන්. පාර මැදින් ගලාගෙන යන සීතල වතුර පාරවල් උඩින් තමයි අපි මේ බංගලෝ එකට යන්න තියෙන්නේ. පැය 3ක විතර ගමනකට පස්සේ අපි බංගලෝ එකට ආවා. ඉතින් ආපු ගමන් දැක්කේ මෙන්න මේ ලස්සන view එක. ඒ view එක දැක්කම තප්පර ගානකින් මහන්සිය නැතිව වෙලා ගියා. ඉතින් ඒ තරම් ලස්සන view එකක්. සීතල හුළඟත් එක්ක අපි හිතුවට වැඩිය හැමදේම ලස්සනටම තිබුණා. ඉතින් අපි එද්දී දවල් 1 විතර වුණා. ඉතින් ගොඩක් පරක්කු වෙලා ආවේ. ඉතින් අපි පරක්කු වුණ නිසා මුලින්ම අපිව එක්කගෙන ගියේ මෙයාලගේ වතුයායේ තියෙන දිය ඇල්ලට. ඉතින් බංගලෝ එකේ ඉඳලා මීටර් 200ක් වගේ පොඩි දුරකින් තමයි මේ දිය ඇල්ල තියෙන්නේ. කොපංගු මරු එක පාර කියන්නවා. ඉතින් අපි නාල ඉවරලා ඇවිල්ලා දවල්ට කාලා මෙන්න මේ විදිහට තමයි අපේ හවස් සරුව ගෙවිලා ගියේ. Cause it's
ඉතින් ඔයාලට ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් සින්දු කියලා තමන් කැමති විදිහට නිදාසේ කාලය ගත කරන්න පුළුවන් මේ බංගලෝ එකට ආවම. A few moments later. Pisigayawi, taruge kule malyayi, vikasinu davi. Hey, what? ඉතින් අපි පළවෙනි දවසේ මෙන්න මේ විදියට තමයි ගෙවිලා ගියේ. hello good morning ඉතින් උදේම නැගිට්ටා view එක පොඩ්ඩක් බලන්න මාර ලස්සන view එකක් තියෙනවා මීදුම එයි කියලා හිතන් හිටියේ මීදුම නැහැ ඉතින් මාර ලස්සන view එකක් තියෙනවා යන්න පුළුවන් ඈ කොතන යන්න පුළුවන් අර උඩට ඔව් මං ඊයේ මවුන්ටන් ඩියුත් බිව්වනේ oh my god ඉතින් ඔන්න දෙවෙනි දවසත් ආවා. ඉතින් අපිට තියෙන කාල වේලාවත් අඩු වෙගෙන යනවා. ඉතින් විශේෂයෙන් මේ බංගලෝ එකේ කෑම ගැන කියන්න ඕනේ. ෆ්‍රී චෙෆ් කෙනෙක් ඉන්න නිසා ඔයාලට හදා ගන්න ඕන කෑම අරන් ඇවිල්ලා මෙහි ඉන්න චෙෆ්ට දුන්නම රසම රස කෑම හදලා දෙනවා. ඉතින් කෑම ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මාරම රසයි කෑම ටික. ඉතින් vlog එක ඉවර කරන්න කලින් ඔයාලට බංගලෝ එක ගැන පොඩි විස්තර ටිකක් කියලාම vlog එක ඉවර කරනවා කියලා හිතුවා. ඉතින් බංගලෝ එක ගැන තව විස්තර කිව්වොත් මේකේ තියෙනවා rooms 3ක්. උපරිම 12 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඇත්තටම අපිට මෙතනින් යන්න හිතෙන්නේ නැති තරම් මෙතන ලස්සන තැනක් සුන්දර තැනක්. ඉතින් අපිට ලැබිච්ච කාල වේලාව ඉවරයි. තව මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකන් අපි ගිහිල්ලා එන්න. ඉතින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.